20ක විතර සීමාවෙ ඉන්න ළමයෙකුට උනත් ඔය මාස පහ තමන්ගේ ෆුල් පොටෙන්ෂල් එක ෆුල් පොටෙන්ෂල් කියන්නේ මේ සෙල්ලම් දෙයක් නෙවෙයි ළමයි. බොහෝ විට ඕගොල්ලෝ තමන්ගේ ජීවිතේ මේ වෙනකන් කවදාවත් තමන්ගේ උපරිම විභවයෙන් වැඩක් කරලා නැහැ. ඒ කියන්නේ මේ විනාඩියක් දෙකක් නෙවෙයි මං කියන්නේ ලොකු කාලයක්. සැලකිය යුතු කාලයක් අකණ්ඩව එක ප්‍රොසෙස් එකකට තමන්ගේ උපරිම පොටෙන්ෂල් එක දාලා ඕගොල්ලෝ මාස පහක් තියා දවසක්වත් වැඩ කරලා නැහැ තාම. බොහෝ දෙනා එහෙමයි. අතිශය කලාතුරකින් එහෙම වැඩ කරලා තියෙන කීප දෙනෙක් ඉදී. නමුත් එහෙම නැහැ. උඹලගේ පොටෙන්ෂල් එක කොච්චරක්ද කියලා උඹලා තාම දන්නේ නැහැ. ඒක උඹලා ටෙස්ට් කරලවත් නැහැ. මේ කියන්නේ ඇත්තද බොරුද කියලා කල්පනා කරන්න. ඔයා කියනවා නම් නෑ මම පහුගිය මාසේ මගේ උපරිම පොටෙන්ෂල් එක දාලා වැඩ කරලා තියෙනවා. මම කිසිම දෙයකට කාලේ නාස්ති කරලා නැහැ. මම කිසිම අමතර කියන්නේ මගේ අධ්‍යාපන කටයුතු ඇරෙන්න වෙන කිසිම දෙයක් කන බොන දෛනික වැඩ ටිකයි අධ්‍යාපන වැඩ ටිකයි ඇරෙන්න වෙන කිසිම කාලේ නාස්ති වෙන දෙයකට වැඩි එහෙම වෙලාව දීලා නැහැ. සහ මම වැඩ කරන හැම පැයකම මම මේ විනාඩි 60ම වැඩ කරා. මම මනෝගහ නිකන් වෙන ලෝකවල හිටියේ නැහැ. එහෙම ඔයාට කියන්න පුළුවන්ද කියලා මාසයක් ඕනේ නැහැ. සතියක් දවසක්. එහෙම එක දවසක් තියනවාද? ඒ කියන්නේ එහෙම ඔයාගේ ෆුල් පොටෙන්ෂල් වැඩ කරලා තියෙනවා. මනුස්සයෙක්ගේ ෆුල් පොටෙන්ෂල් කියන්නේ හෙන ලොකු එකක් ඈ. මම අද උදේ ඔන්ලයින් පන්තියේ ගම්පසු සිප්පන්නගේ ওই වෙලාවෙත් ඔය කතාව කිව්වා. මනුස්සයෙක්ගේ 100% කියන්නේ හෙන ලොකු එකක්. ඔයා එහෙම පොටෙන්ෂල් එකකින් ඔය මාස පහ වැඩ කරනවා නම් දැනට ලකුණු 20 ඉන්න ළමයෙකුට ඔය ලකුණු 80කට හදන්න පුළුවන්. මේ කියන එක සමහරු විශ්වාස කරයි සමහරු විශ්වාස කරන එකක් නෑ. මට ඒකට කරන්න දෙයක් නෑ. නමුත් ගිය අවුරුද්දෙත් මෙහෙම අපි කතා කිව්වා. ඒව අපි කරලා පෙන්නවා. ඒවට සාක්ෂි තරපු ළමයි ඕන තරම් ඉන්නවා. ඒ ළමයි ඊට පස්සේ අපිව රෙකමන්ඩ් කරපු නිසා තමයි 2023 වෙනකොට ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණය. ඒ කියන්නේ අර ඒකෙන් භාගයකට ඉන්න පන්තියක් නැති වෙන ගානට අපේ පන්තිය ගොඩනැගිලා තියෙන්නේ. ඒක ඕගොල්ලොත් දන්නවා. අනිත් يعني ගිය අවුරුද්දේ අපි බොරු නම් කිව්වේ අපි කියපුවා එහෙම අපි කරේ නැත්තම් සහ ළමයින්ට එහෙම කරගන්න පුළුවන් උනේ නැත්තම් මේ අවුරුද්දේ මෙහෙම එන්නේ නැහැ නේ. මොකද ඒ කාලේ හැම ගුරුවරයාම කිව්වේ يعني විවිධාකාර චෝදනා අපිට ආවනේ. කරන්න බැරි ඒවා කියනවා. ළමයින්ව බොරුවට බලාපොරොත්තු දෙනවනේ. එහෙම බොරු බලාපොරොත්තු නම් දුන්නේ මේ අවුරුද්දේදී අපි කුඩුපට්ටම් වෙලා ගිහිල්ලා. දැන් මේ අවුරුද්දේ අපේ පන්ති හැදුනේ කිසිම ඇඩ්වර්ටයිසින් නැතුව ළමයි රෙකමන්ඩ් කරලා. ඇයි හේතුව? ඔය කියපු ටික කරගත්තේ උන් ඉන්නවා. සහ උන්ට තීරණා මේක ඇත්තට කරන්න පුළුවන් කියලා. සහ අපි මේ කියපු කතන්දර ටික කරලා පෙන්නවා. ඒ නිසා මේ කියන එක මං කියන්නේ පුළුවන් නම් විශ්වාස කරන්න. ඔයා කැමති නැත්නම් විශ්වාස නොකර ඉන්න. නමුත් ලකුණු 20ක මට්ටමේ ඉන්න කෙනෙකුට උනත් තමන්ගේ උපරිම පොටෙන්ෂල් එකකින් වැඩ කරෝතින් ඔය මාස පහ සබ්ජෙක්ට් එකකට නෙවෙයි සබ්ජෙක්ට් ඔක්කොටම උනත් ඔය වෙනස ඔයාට කරන්න පුළුවන්. හැබැයි කන්ඩිෂන් එක වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. කොන්දේසි නෑ. කොන්දේසි විරහිතව මොන ප්‍රශ්න ආවත් වැඩ කරනවා මේක ඉවරයක් කරනවා කියන කොන්ෆිඩන්ස් එකකින් වැඩ කරන්න ඕන.